Good evening. Welcome to my YouTube channel. ඉතින් සියලු දෙනාම පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අපි එදා කතා කරා Word software එකෙන් කොහොමද mail merge එකක් දාගන්නේ. ඒකට අපි ඉගෙන ගත්තා Google tool ගැන. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ Excel කියන software එක ගැන. ඉතින් මේ Excel එක ගත්තොත් මේක Microsoft Office package එකේ ඉතාම වැදගත් item එකක් වෙනවා. මොකද ඒකට හේතුව තමයි කැම්පස් එක ගත්තත් ඒක ජොබ් කරන හැම කෙනෙක්ම මෙන්න මේ data entry කරන්න මෙන්න මේ Excel software එක තමයි use කරන්නේ. ඒක report එකක් හදාගන්න, job එකට report එකක් හදාගන්න. ඒකට sale ඕනෑම list එකක් මේ හැමදේම කරගන්නේ මෙන්න මේ Excel කියන software එක use කරලා. එළිය අද අපි කතා කරමු කොහොමද මේ Excel වලදී අපි පළවෙනි practical lesson එක කරලා බලමු. ඉතින් මුලින්ම මේ search bar එකේ Excel කියලා ගන්න ඕනේ මේ විදිහට. ඒතර වෙනවා මෙතන Excel apps කියලා තියෙනවා. ඒක කරපුවම මේ විදිහට පෙන්වන software එක. ඉතින් මේකේ තියෙනවා blank workbook කියලා. මේක ක්ලික් කරලා අලුතෙන්ම sheet එකට open කරගන්න ඕනේ. ඒතර මේකේ තියෙනවා අර අපි කලින් කතා කරපු Word software එකේ වගේම මේ විදිහට tools ටිකක් තියෙනවා. මෙතන file කියලා තියෙනවා, home කියලා තියෙනවා, insert කියලා තියෙනවා, draw කියලා තියෙනවා, page layout කියලා තියෙනවා. එතන formulas කියලා තියෙනවා, data කියලා තියෙනවා, review කියලා තියෙනවා. මේකේ තියෙනවා view කියලා. එතන help කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ tools වලින් තමයි මේ tools එකේ තමයි තියෙන්නේ මේ ඕනම report එකක් මේ සියලුම දේ කරගන්න මෙන්න මේ tools ටිකෙන් කරගන්නේ. මේක ජර කියලා වගේ ෆයිල් වලට ගියාම මෙතන පෙන්නනවා new tab එකක් ගන්න ඕන නම් මේ විදිහට පෙන්නනවා. එතන මේ open කියන එකේ තියෙනවා save කරන්න ඕනේ මොන ෆයිල් වලද කියලා මෙතන පෙන්නලා තියෙනවා open කියන එකේ. මේ info යටතේ ගියාම තියෙනවා මෙතන save කියලා තියෙනවා. save as කියලා තියෙනවා. ඒ කියන්නේ අපි ඕනම දෙයක් ඕනම වැඩක් කරලා අනිවාර්යෙන් save කරගන්නවා. නැත්තම් අන්තිමම මේක අපි කරන වැඩ සේව් වෙලා ඒ කියන්නේ මේ ෆයිල් එකේ තියෙන්නේ නැහැ. සේව් කරේ නැත්නම්. එතන මෙතන print කියලා තියෙනවා. share කියලා තියෙනවා. මෙතන close කියලා තියෙනවා. ඉතින් මෙතන යූස් කරන්නේ ගොඩක්ම මේ save කියන එකයි මෙතන print share මෙන්න මේ ඔප්ෂන් ටික තමයි ගොඩක් යූස් කරන්නේ. ඉතින් බලමු පළවෙනි ප්‍රැක්ටිකල් එක කරලා. ඔයාලට පුළුවන් මේ විදිහටම සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරන හිතන්න මෙහෙම වගුවක් ගාගෙන යනවා කියලා. අපිට ඕන මේක මෙන්න මේ තියෙන කොටු ටික මකලා මේ විදිහට තනි සුදු දීරුවක් ගන්න මෙහෙම. ඒතර කරන්න ඕනේ මේක යනවා මේ home කියන page එකට ගිහලා මෙතන තියෙනවා merge and center කියලා. merge and center කියන එක ගොපුවම මේ විදිහට පේනවා ඒ කොටු ටික නැති වෙලා මේ විදිහට සුදු තනි තීරුව පෙන්වනවා මේ. දැන් මේක ටයිප් කරන්න ඕනේ. අපි කම්පැනි නම දානවා. මම දානවා ABC Private Limited කියලා. දැන් මේ විදිහට අපිට පුළුවන් මේක සිලෙක්ට් කරලා අදාළ වෙනස්කම් ටික කරන්න. කලින් කිව්වා වගේ control එක ප්‍රෙස් කරපුවම මෙහෙම වෙන්න බෝල්ඩ් වෙනවා. එතකොට control එකයි එබුවොත් පේනවා ඊටු ඉටලික් වෙලා තියෙනවා. මේ විදිහට අපිට ඕන නම් මේ විදිහට අපිට ඕන නම් මේ විදිහට
ලෙස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් රයිට් කරන්න ඕන නම් මේක ඉරවලට ගන්නවා. ඒක සෙන්ටර් කරන්න ඕන නම් මේ සෙන්ටර් කරනවා. මේක තව ටිකක් ෆොන්ට් එක ලොක් කරන්න ඕන නම් මෙතන ෆොන්ට් සයිස් එක ගිහලා මේක තව ටිකක් ලොක් කරනවා එහෙම. කාට් ටික දාලා බලමු. දානවා මේක 20ට විතර. 20කට විතර දානවා. දැන් අපිට ඕන මෙන්න මේ සුදු තනි තීරුව මේක තනි කරම හයිලයිට් කරලා පෙන්නන්න ඕන. ඒතර කරන්නේ මෙතන ෆිල් කලර් කියන එකට යනවා. ගිහම පේනවා මේ විදිහට සම්පූර්ණයෙන්ම රතු පාටින් හයිලයිට් කරලා පෙන්නනවා. ඊට පස්සේ මෙතන අපි දානවා ඩේට් කියලා දානවා මෙහෙම. මේක දානවා ස්ටුඩන්ට්. දැන් මෙතන යන්නේ සිස්ටම්ගේ පන්ති වල සටහන්, ඒ කියන්නේ විභාග ලකුණු මේක සටහන් කරන්න යන්නේ. එතන මේක දානවා ස්ටුඩන්ට් ID කියලා දානවා ID එක. මේ විදිහට ස්ටුඩන්ට් ID එක දැම්මා. ඊට පස්සේ මෙතන සිලෙක්ට් කරලා ස්ටුඩන්ට් නේම් කියලා දානවා. STU ස්ටුඩන්ට් නේම්. මේ විදිහට තව වැඩි කර ගන්නවා නම් මෙහෙම මේ විදිහට සිලෙක්ට් කරලා මෙහාට අදින්න දින කර්සර් එක දකුණු පැත්ත. ඊට පස්සේ අපිට ඕන මේ ටික හයිලයිට් කරන්න. ඒතර කන්ට්‍රෝල් එකත් එක්ක B ප්‍රෙස් කරලා මෙහෙම බෝල් කරනවා. මේකත් කන්ට්‍රෝල් කී එකත් එක්ක B ප්‍රෙස් කරලා බෝල් කරනවා. මේකත් එහෙම. ඊට පස්සේ මෙතන දානවා මාක්ස් ටික. පළවෙනි එක ගත්තොත් සිංහල කියලා සබ්ජෙක්ට් එක. ඊළඟ එක ඉංග්‍රීසි. පේන ඔටෝම බෝඩ් එනවා. මොකද අපි කලින් බෝල් ප්‍රෙස් කරානේ, ඒකයි මෙතන බෝල් පින්. ඊට පස්සේ මෙතන මැත්ස් කියලා දානවා. අයි මෙහෙට ගත්තම පේනවා බෝල් එනවා. ඊට පස්සේ මෙතන දානවා ටෝටල් කියලා. මේ ටික එකතු. දැන් ඩේට් එක දානවා 1 2 කියලා. ස්ටුඩන්ට් ID එක දානවා. KURMD SI S301 කියලා මේ විදිහට දානවා. ඊට ස්ටුඩන්ට් නේම් එක දානවා KBK නිමා කියලා. දැන් දානවා සබ්ජෙක්ට් වල ලකුණු කොහොමද කියලා. 33යි 54යි 70යි. දැන් මෙතන ටෝටල් එක දානවා. ඊට පස්සේ 2යි ඊට පස්සේ දානවා 5යි 2 කියලා. කයි 2 කියලා. කයි 3. ඊට මෙතන ප්‍රධානම KURMD දෙවෙනි අංග තමයි 302. AD කුමාර කියලා.
දැන් යනවා 52යි 89යි. ඊට මෙතන දානවා 4යි 1 කියලා. සෝරි. එකයි මේක ආයෙ දානවා KUR MD 2020යි S303 කියලා. ඉතන දානවා AM M 67යි 87යි 9ට. දැන් මේ ටික අද මැච් කර ගන්න ඕන. එහෙනම් මැච් කර ගන්නවා. ඊට පස්සේ මෙතන ආයේ මෙහෙට තව වැඩි කර ගන්නවා. ඊට පස්සේ මෙතන දානවා ඇවරේජ් කියලා. ඇවරේජ් එක දැන් මේකේ වැඩිම ලකුණු ගත්ත කර ගන්නවා. ඒතකොට මැක්ස් කියලා දානවා. ඊට පස්සේ අඩුම ලකුණු හොයන්න ඕන මෙතන මින් කියලා. ඊට පස්සේ මේක දානවා weight. weight දෙක හොයන්න. ඊට පස්සේ මෙතන ආයේ date එක දානවා. එකයි 5 ආයෙත් අර දෙනවා KUR MD 2020යි F 304 කියලා. ඊට පස්සේ දානවා DA දානවා 76යි 54යි දුරු. දැන් බලමු මේ 5 දෙනාගේ ලකුණු මුල් ලකුණු ප්‍රමාණය වල. මේ 5 දෙනාගේ දැන් සිංහල ඉංග්‍රීසි ගණිතය වෙන තුන් අතර තියෙන ලකුණු ප්‍රමාණය මුළු එකතුව ගන්න යන්නේ දැන්. මේ විදිහට ගන්න ටෝටල් කියන එක ගාව ඉක්වල් කියලා ගාලා මේ සම් කියන ෆන්ක්ෂන් එක දානවා. සම් එතන තියෙනවා x ගහපු ගමන් සම් කියලා මේකට පෙන්නනවා. ඊට පස්සේ මෙතන සිංහල ඉංග්‍රීසි මැත්ස් කියන මෙන්න මේ ටික සිලෙක්ට් කරගන්නවා. මම සිලෙක්ට් කරගෙන ඒක මැත්ස් ගාවින් ඉවරනේ අදාළ දෙන. එතකොට මේ ටික සිලෙක්ට් කරලා වරන් ක්ලෝස් කරලා එන්ටර් කරනවා. එතකොට පේනවා මෙතන මුල් ලකුණු ගන්න 173යි කියලා මේක විදිහට වෙනවා. එතකොට දැන් ඊළඟ එකත් ඒ විදිහට ගන්නවට ලේසි. මේව ගන්නවට වැඩිය කෙලින්ම මේ දැන් ලකුණු පළවෙනි ලකුණු තිබ්බ දැන සිලෙක්ට් කරලා මේ කර්සර් එකේ මේ පැත්තටම පහළට අදින්න තියෙනවා. එතකොට ඔටෝම අනිත් ලකුණු ටික හැදලා එනවා මේ විදිහට. ඊට පස්සේ මේ ටික එකතු කරගත්ත එහෙම මේ 5 දෙනා සිංහල විතරක් ගත්තොත් එහෙම මෙතනින් ගිහිල්ලා ඉක්වල් දානවා. ඊට පස්සේ සම් කියන මාක් එක දානවා. සම් කියන ෆන්ක්ෂන් එක දානවා. එතකොට මෙතන උඩ ඉඳන් පහළට මෙහෙම සිලෙක්ට් කරන් එනවා. ඊට පස්සේ වරහන ක්ලෝස් කරලා මෙතන ගමන් පේනවා ලකුණු සිංහල වලට දැන් ලකුණු ගන්න මේ විදිහට පෙන්වනවා. 238යි.
දැන් අපිට හොයන්න වෙන මේක ඇවරේජ් එක. ඒතර කරන්නේ සමානයි කියලා දානවා. ඇවරේජ් කියලා මම ටයිප් කරනවා. මේ ඇවරේජ් කියන ෆන්ක්ෂන් එක තමයි ඇවරේජ් එක ගන්නේ. මෙතන තියෙන ඇවරේජ් කියලා ඒක සිලෙක්ට් කරපුවම අයිත් කරන්න දෙන මේ විදිහට සිංහල ඉංග්‍රීසි මැත්ස් කියන මෙන්න මේ තුන සිලෙක්ට් කරගන්න මෙහෙම. සිලෙක්ට් කරලා වරාන ක්ලෝස් කරගන්න. ක්ලෝස් කරලා එන්ටර් දුන්නම මේ විදිහට වැටෙනවා. 57.666. දැන් ඊටු ටිකක් ගන්න ඕනේ නේද? මෙතන සිලෙක්ට් කරලා පල්ලයට අදිනවා. ඒතකොට ඊටු දශමස් ගණන් ටික කොටෝම මේ විදිහට හයිලයිට් කරලා බෙන්නවා. ඊට පස්සේ අපිට ඕන මෙතන සිංහල ඉංග්‍රීසි මැත්ස් කියන ටිකෙන් මේ ටිකෙන් වැඩිම ලකුණු තියෙන සබ්ජෙක්ට් එක තෝරන්න. ඒතර කරන්නේ මෙතන ඉක්වල් දැම්මා. මෙතන මැත්ස් කියන එක තමයි ටයිප් කරන්න ඕනේ. මැත්ස් දාලා ඊට පස්සේ ආයි සිංහල ඉංග්‍රීසි මැත්ස් කියන මේ සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ වරහන් ක්ලෝස් කරලා මේ විදිහට ලකුණු වැඩිම ලකුණු 76 කියලා මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ අනිත් ටිකත් මෙහෙම සිලෙක්ට් කරපුවම ඒ ටික ගලදාලා ලකුණු වැඩිම ලකුණු ගන්න පෙන්නනවා. මේ දැන් දෙවෙනි සෙල් එකේ ගත්තාම මෙතන 89යි 90යි 50 පේනවා. මෙතන මැක්ස් එක 90යි කියලා වෙල්ලා තියෙනවා. වැඩිම ලකුණු ගන්න. මෙතන 98යි 87යි 62 කියන එක පේනවා. මෙතන මැක්ස් කියන එකේ 98 ඔටෝම මෙතන සිලෙක්ට් වෙලා තියෙනවා. දැන් අපි බලමු මෙතන අඩුවෙන්ම ලකුණු ගත්ත ලකුණු ගන්න. දැන් මෙතන ඉක්වල් කියලා දැම්මා. ඊට පස්සේ දානවා මින් කියලා. මින් කියන්නේ මිනිමම් කියන එක. මැක්ස් කියන්නේ මැක්සිමම් කියන එක. ඊට පස්සේ මෙතන ආයේ සිංහල කියන එක සිලෙක්ට් කරලා ඉංග්‍රීසි මැත්ස් කියන එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ වරහන් ක්ලෝස් කරලා එන්ටර් කරනවා. අඩුම ලකුණු ගන්න දක්වන දැන් 43යි කියලා. ඊට පස්සේ ඊළඟ ටික පල්ලයට මේ විදිහට ඇද්දාම මෙතන පේනවා 89යි 90යි 52 කියන එකේ අඩුම ලකුණු 52 කියලා මෙතන වෙන්නවා. මේක ඊට පස්සේ 98යි 87යි 67 කියන එකේ මෙතන පේනවා අඩුම ලකුණු 67 කියලා. ඉතින් ඔය විදිහට තමයි ටෝටල් එකයි ඇවරේජ් එකයි මැක්ස් එකයි මින් එකයි වෙන්නේ. දැන් මේ ටිකේ බලමු ඇවරේජ් එක කරා. මෙතන ඉක්වල් කියලා ගැහුවා. ඇවරේජ් කියලා මම ටයිප් කරනවා. ඊට පස්සේ මෙතන මේ පහම පල්ලයට මම සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරලා මේ වරහන ක්ලෝස් කරලා එන්න කරාම පේනවා 71 කියලා වැඩනවා. ඇවරේජ් එක. මේක බැලුවොත් මේ මෙතන තුන්වෙනි එක පේනවා ටෝටල් එක 199.5 කියලා වෙනවා. ඒ කියන්නේ මේ එකතු කරලා ඒක බෙදලා එන දශම ඒක තමයි ඇවරේජ් එක විතර ගන්න. මේ ඔක්කොම එකතුව මෙතන ඔක්කොම එකතු කරලා ඒක දැන් මෙතන තියෙන සංඛ්‍යා 4යිනේ 4ෙන් බෙදපුවම තමයි මේ 199.5 කියන එක එන්නේ. මේක ගත්තොත් මේ 76 90 80 98 කියන මෙන්න මේ හතරම එකතු කරලා එක බෙදනවා 4ෙන්. එතකොට එන්නේ 69ක් ඉන්නේ. දැන් බලමු මේ ග්‍රේඩ් එක ගන්න කොහොමද කියලා. ඒතර මෙතන දාන ෆන්ක්ෂන් එක තමයි සමාන ලකුණයි if කියලා දාන්න. if ෆන්ක්ෂන් එක තමයි මේ yes the no the pass the fail කියන මෙන්න මේ තර්කන ස්පෙසිෆික් වෙන්නේ සූක්ෂම භාවිත කරනම හදන්න. මෙතන if කියලා දානවා. ඊට පස්සේ සිලෙක්ට් කරනවා මෙන්න මේ මාක් එක. මේ 43 කියන තමයි සිලෙක්ට් කරන්නේ. දැන් මෙතන
මෙන්න මේ තුන සිලෙක්ට් කරලා ඉස්සෙල්ලා මේක හදවමු. මෙන්න මේ සිංහල කියලා තමයි දැන් බලන්න යන්නේ. මේක මෙන්න මේ මාක් එක 35ට වඩා 35ට වඩා වැඩි නම් පාස් කියලා දානවා මේකේ. 35ට වඩා වැඩි නම් මෙතන දානවා පාස් කියලා. ඊට පස්සේ එහෙම නැත්තම් කියන එක මෙතන දානවා මේ n කියන මාක් දෙක. කියලා දානවා. ඊට පස්සේ ආයේ මෙතන 43 සිලෙක්ට් කරලා so fail එක එහෙම නැත්තම් fail මේ විදිහට වරහන් ක්ලෝස් කරලා එන්ටර් කරාම පේනවා මෙතන පාස් කියලා වෙලා. ඒ තමයි 35ට වඩා වැඩි කියලා දාලා තියෙන්නේ මේ. ඒකයි පාස් කියලා තියෙන්නේ. දැන් මෙතන බලමු. මෙතන දැන් බලමු 30යි කියලා දැම්මොත් මේ විදිහට පේනවා fail කියලා වැටෙනවා මෙතන. මෙතන 75 70 දාන ඉඳන් මෙතන දැන් වැටෙනවා පාස් කියලා. දැන් මෙතන බලමු එකතුවට හදලා මේක තියෙන එකතුව තමයි 200 if කියලා දැම්මා 200 සිලෙක්ට් කළා දෙසියට වඩා වැඩි නම් මේක දානවා පාස් කියලා. එහෙම නැත්තම් fail. fail. පාස් if නැත්තම් fail කියලා තියෙනවා. දැන් වරන් online එක නම් පේනවා false කියන අය මේ මෙතන තියෙන්නේ මෙතන 200ට වඩා වැඩි නම් තියෙන. එතන 200 තියෙන්නේ. දැන් මෙතන 200ට වඩා වැඩි නම් මේ නැත්නම් සමාන කිරීම දැම්මොත් මෙතන වෙනවා පාස් කියලා වෙනවා. if 200 ළමා 200ට වැඩි ඔව් සමානයි නම් පාස් කියලා දානවා. පාස් එහෙම නැත්නම් fail කියලා දානවා. මෙතන ආයේ fail කියලා දානවා. දැන් බලමු මොකක්ද එන output එක කියලා. පාස් එහෙම නැත්නම් fail. මේ විදිහට වරන් මෙව්වට එන්න කරන් වෙනනම් පාස් කියලා වෙනවා.
පාස්. ඒ මොකද මෙතන දැම්මේ 200ට වඩා වැඩි හෝ සමානයි කියලා දැම්මේ. සමාන කියලා දැම්මොත් ඒකට 200 නම් මේ විදිහට පාස් කරලා පෙන්නනවා. මෙතන සමාන කිරීම නැත්නම් තමයි ෆේල් කියලා වෙන්නේ. procedure එන අවුට්පුට් එක දෙන්න ඕන පාස් කියලා. එහෙම නැත්තම් දෙන්න ඕන ෆේල් කියලා. ෆේල්. දැන් පේනවා මෙතන ෆේල් කියලා වැටෙනවා. ඒ මොකද මෙතන 200 මෙතන දාලා තියෙන මෙතන සමාන කිරීමක් දාලා නැහැ. ඒකයි මෙතන පෙන්වන්නේ එහෙම. දානවා මෙතන 200. එහෙමනම් අවුට්පුට් එක එන්න ඕනේ පාස් කියලා. එහෙම නැත්තම් එන්න ඕනේ ෆේල් කියලා. මේ පාස් හෝ ෆේල් කියන දෙක එකන්නේ කොහොමද එන්නේ? ඊට පස්සේ එන්ටර් කරාම පේනවා පාස් කියලා වැටෙනවා. ඒ මෙතන සමාන කිරීම දාපින්න. දැන් මේක අයින් කරොත් එහෙම මේක අයින් කරොත් පෙන්වන්නේ නැහැ. වැඩි 200. එහෙමනම් අවුට්පුට් එක එන්න පාස් කියලා. 200ට වැඩි නැත්නම් පෙන්වන්න ඕනේ අවුට්පුට් එක ෆේල් කියලා. ඒකයි මෙන්න මේ සූත්‍රයෙන් කිව්වෙන්නේ. දැන් එන්ටර් කරාම පේනවා ෆේල් කියලා වෙන්නේ. දැන් මේක මොකද එකේ ඇදලා වල් හැරගත්තොත් පේනවා පාස් කියලා දෙන. එතන මොකද මේක 231 තියෙන්නේ. ඒකයි පාස් කියලා පෙන්වන්නේ. එතන මෙතන 252 තියෙන තමයි පාස් කියලා පෙන්වන්නේ. මේක ෆේල් කියලා පෙන්වන්නේ 200 ඉන්න. මේ ෆෝමියුලා එක හැදුවේ 200ට වඩා වැඩි යන්නේ පාස් කියන්නේ. 200ට වඩා අඩු නම් ෆේල්. ඒකයි මෙතන ෆේල් කියලා වෙන්නේ. ඊට පස්සේ දැන් මෙන්න මේ ඩේට් කියන දේ හයිලයිට් කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට දානවා. මේ ටික දාමු වෙනවා පාට. මෙන්න මේ පාට දාමු. එතන මේ ටිකට දානවා වෙනම පාට. මේ ටික වෙනම. ඊට පස්සේ මේ සබ්ජෙක්ට් කියන ටික වෙනම දානවා මේ විදිහට. වෙනම හයිලයිට් කරනවා. total average max min කියන එක වෙනම මේ විදිහට highlight කරනවා. මේ විදිහට වෙනම highlight කරනවා. ඉහළ වෙනවා දැන් ABC fiber limited කියන එක කැපිලා පේනවා. ඒතර අනිත් ටිකත් මේ විදිහට පේනවා. ඊට පස්සේ දැන් මේක බලමු control S click කරලා මේක සේව් කරගන්නේ කොහොමද කියලා. මෙතන දානවා my project කියලා දානවා.
ඊට පස්සේ මේක සේව් කරන්න ඕනේ කොතනද කියලා දානවා. ඩෙස්ක්ටොප් එකද නැත්නම් ඩොකියුමන්ට් කියන එකද නැත්නම් එක්සෙල් ප්‍රැක්ටිස් කියන වෙනම එකකට දාන්න ඕනේ කියලා මෙතන පෙන්නන්නේ. මේක අපි සේව් කරගන්න ඕනේ ඩෙස්ක්ටොප් එකට. ඒතර මේ විදිහට පෙන්නනවා. ලොකේෂන් එක මේ විදිහට චෙක් කරලා පෙන්නනවා ඩෙස්ක්ටොප් කියන එක. දැන් මේක අපිට තියෙන සේව් කරගන්න ඕනේ. සේව් කරලා මෙතන ක්ලෝස් කරපුවම දැන් පේනවා ඩෙස්ක්ටොප් එකේ මෙතන Microsoft ප්‍රොජෙක්ට් එකක් මේ විදිහට හැදලා තියෙනවා ෆෝල්ඩර් එක. දැන් මේක රයිට් ක්ලික් කරලා මේ දැන් රයිට් ක්ලික් කරලා ඕපන් විත් ගිහලා මේ Excel එකකින් ඕපන් කරගන්න ඕනේ. ඒතර වෙනවා අපි කරු ප්‍රොජෙක්ට් එක මේ විදිහට පේනවා. Microsoft project එක මේ විදිහට පේනවා. මේ හරි. ඉතින් අදට මම වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකදී කතා කරමු. කොහොමද ප්‍රිවියස් ටේබල් කියන එක කොහොමද සූක්ෂම ගණන් හදන්නේ. එතකොට x lookup use කරලා කොහොමද හදන්නේ. එතකොට v lookup use කරලා කොහොමද හදන්නේ කියලා ඊළඟ වීඩියෝ එකදී බලමු. ඉතින් අද මම සම් කරනවා. ඔයාලට බොහොමත් ස්තුතියි.